ඇත්ත කියන්න අතේ සල්ලි නෑ නේද? වැරදියට හිතන්න එපා. මං ඔයාගේ අයියා කියලා හිතලා මේක තියාගන්න. මේ දවස්වල තාත්තට අසනීපයි. වැඩට යන්න බැරි වුණා. ඒ නිසා ගිය මාසේ පන්ති ගාස්තුත් දෙන්න බැරි වුණා. මේ සල්ලි වලින් මම මේක දෙන්න. අයියට ගොඩක් පිං. හරි පරිස්සමෙන් ගිහින් එන්න. අයියේ අදත් ඔයා මෙතනට ඇවිල්ලා. ඔව් ඔයා බලලා යන්න කියලා ආවේ. මම එදා අයියව දැක්කේ පළවෙනි පාර. අයියා ඊට කලින් ඉඳන් මාව අඳුරනවද? නෑ මං ඔයාව අඳුරන්නේ නෑ. ඒත් මට ඔයාව අඳුර ගන්න ඕන වුණා. ඒකයි මං ආවේ. මේක තියාගෙන ඔයා කැමති දෙයක් ගන්න. ඒත් අයියයි ඔයා මට හැමදාම සල්ලි දෙන්නේ. ඒත් මට එහෙම ගන්න බෑනේ. ඔයත් මහන්සි වෙලානේ හම්බ කරන්නේ. කමන්නේ මං සතුටින්නේ දෙන්නේ. මට සහෝදරයෝ නෑ. ඔයා මගේ සහෝදරයා කියලා හිතලා මේක ගන්න. ගොඩක් පිං අයියේ. ඔයා මට පින් දෙන්න ඕනේ නෑ. මමයි ඔයාට පින් දෙන්න ඕනේ. ඇයි අයියා එහෙම කියන්නේ? ඔයාගේ අම්මා ඉන්නවද? නෑ අයියේ. එයා දැන් අවුරුදු 2කට කලින් ඇක්සිඩන්ට් වෙලා නැති වුණා. එයා හිටියා නම් ජීවත් වෙන එක මේ තරම් අමාරු දෙයක් කියලා හිතන එකක් නෑ අයියේ. පොඩි කාලේ ඉඳන් මගේ ඇස් දෙක පේන්නේ නෑ මල්ලි. අම්මා තාත්තා මාව අනාථ නිවාසයකට දාලා එයාලා යන්න ගියා. ඒත් මම හොඳට ඉගෙන ගත්තා. ඔයාගේ අම්මට පින් සිද්ධ වෙන්න මම අද ඔයාගේ අම්මගේ ඇස් දෙකෙන් ලෝකෙ දකිනවා. මට හොඳ ජොබ් එකක් හම්බුණා. හොඳ සැලරි එකක් තියෙනවා. මට ඇස් දන් දුන්නේ කවුද කියලා ඔයාලා බලද්දි තමා මට ඔයාලා ගැන දැනගන්න හම්බුනේ. එදා අම්මගේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ ඔයා අම්මගේ ශරීර කොටස් දන් දෙන්න කැමති වෙලා තියෙනවා කියලා මට දැනගන්න හම්බුණා. ඉතින් ඔයාටයි ඔයාගේ අම්මටයි ගොඩක් පින් මල්ලි. ඔයාලා නිසා මං අද ලෝකෙ දකින්නේ. ඒ වගේම තවත් මිනිස්සු ජීවත් වෙනවා ඇති.